මේ තියෙන මගේ එක්ස්රේ එකක්. මේ බෙල්ල රිදුන එක පාටම ස්නායු තෙරපිලා කියලා දන්නේ නැහැ. ඉතින් බෙල්ල රිදුනා. මෙහෙන් හිට යනවා, මෙහෙන් මෙහෙට යනවා, කෙලින් ඉන්න බෑ, නිදා ගන්න බෑ. ඉතින් මේ දෙතුන් පාරක් බෙහෙත් ගත්තා. මේ නිකන් බෙහෙත් දීලා ඒ වලට හරි යන්නේ නැහැ. ඊට පස්සේ මම ડોක්ටර් කිව්වා, මේ වෙන ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් කිව්වා මේ මට එක්ස්රේ එකක් ගන්න ඕනේ, අරගෙන තමයි කතා කරන්න ඕනේ. ડોක්ටර්ත් මේ වේදනාව අතට එනවද කියලා ඇහුවා. මං කිව්වා නැහැ කියලා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා මේ අපි නිතරම යන ෆැමිලි ડોක්ටර් ඉස්සෙල්ලා ගත්තේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්. ડોක්ටර් කිව්වා නෝ අරගෙන මිස් කතා කරමු කියලා. ගත්තා. ඒ වගේම හරි මට ඉස්සෙල්ලා ගල් තියලා ඔපරේෂන් කරපු කෙනෙක් ගල් අරන් දැම්ම ලොකු ගල් පොකුරක්. ඒත භයානකම තැනක තිබ්බ එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ආයෙ එනවා කියලා. මං හිතුවේ ඒක 2016 තමයි ගල් අරන් දැම්මේ. ඊට පස්සේ මම හොඳට හිටියා. මේ ඊට පස්සේ මේ ගිය මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා මට ඉන්නම බැරි වුණා. ඊට පස්සේ මගේ කැල්සියම් බැලුවා තිබ්බ මෙන්න මේ බෙල්ලේ. මෙතන අර සිමෙන්ති මේ ගල් වුණාම පොඩ්ඩක් වැටිලා අන්න ඒ වගේ මෙතන මේ හවු වෙනවා ගුලිය. මේ ඕන කෙනෙකුට මෙහෙම නිකන් ඒකට එළියට පේනවා. අල්ලනකොට ගුලිය සිමෙන්ති ගල් වෙලා වගේ පේනවා. කැල්සියම්. ඊට පස්සේ ડોක්ටර් මට පෙන්නුවා මේ මෙතන මේ බෙල්ලේ හැම මේ බෙල්ලේ මේ කටුපෙළියේ හැමතැනම ස්පේස් එකක් තියෙනවනේ. එක තැනක මට ඇහුවා මිස්ටර් පේනවාද එක තැනක ස්පේස් එක නැහැ. ඔව් එක තැනක ස්පේස් එක නැහැ. පොඩ්ඩක් ඇදත් ඒකගෙන එනවා. අන්න එතන තමයි කැල්සියම් තියෙන්නේ. අර ස්නායු වදිනකොට තෙරපෙනකොට සමහරක් වෙලාවට ඒක දැනෙන්නේ සමහරකට කලන්තෙම වැටුනහම. ඒ වගේ වෙනවා මට. අර මම ටිකක් සෝදිසියෙන් ඉන්න හින්දා එහෙම උනේ නැහැ. මම මාසයක් විතර වේදනාව විඳලා තමයි ගියේ. ඊට පස්සේ ડોක්ටර් දුන්නා මම මේ අක්කපාන වල අතේ තියාගෙන ඔයගොල්ලන් පෙන්නන්න ඒකේ රහස. බෙහෙත් දුන්නා මේක දාගෙන ඉන්න කිව්වා. අනේ ඉතින් මේ හැබැයි මේක දාපු ගමන් හොඳයි. වේදනාව කොහින් යනවද කියලා නේ. පැය 8ක් දාගෙන ඉන්න මිස් ලේසි නෑ. සෙල්ලම් කරන්න එපා. මේක ඔපරේෂන් කරන්නත් බෑ. ඒක නිසා මේක දාගෙන ඉන්නකෝ පැය 8ක්වත්. නිදා ගන්නකොට විතරයි ගෝ ගලවන්න. ඉතින් මට ඉස්කෝලේ යන්න ඕනේ, උගන්වන්න ඕනේ. ඒකින්ද මම ඉස්කෝලේ පන්ති කාමරේ ඇතුලේ ඉන්නකොට විතරක් දැම්මා. එතකොට හොඳයි. ගලවපු ගමන් ආයෙ වේදනාව. ඊට පස්සේ මේ ක්‍රීම් එකක් දුන්නා, ජෙල් එකක්, ලුණු වතුරෙන් තවල ගන්න ඒවත් කරා මාස ගාණක්. ඉතින් ඕ කරනවා විතර හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ජීවිත හොඳ වෙන්නේ නැහැ. වෙන තැනකට ගමන් කරනවා කියන්නේ සමහරකට පපුවට ගමන් කරන්නත් පුළුවන්. මගේ මිස් කෙනෙක්, මගේ යාළුවෙක්ගේ මහත්තයෙක් එයාට බයිපාස් එකක් කරලා තියලා එයා කැල්සියම් බෙදලා තියෙන්නේ පපුවේ. හිතන්නකෝ නේද? පපුවේ කැල්සියම් බෙදලා තියෙන්නේ. ඒකද කැල්සියම් බැඳෙන තැන් කියන්න බෑ. මගේ ඉස්කෝලේ ඉන්නවා තව එක මිස් කෙනෙක්ගේ දනිස්සේ. තව මිස් කෙනෙක්ගේ විලුඹේ. තව මිස් කෙනෙක්ගේ මේ මැණික් කටුක. මේ කැල්සියම් බැඳෙන තැනක් කියන්න බෑ. මම ડોක්ටර්ගෙන් ඇහුවා ඒ කියලා. ඉතින් අපි ටිකක් වයසට යනකොට එහෙම එනවලු මේ ඕනම කෙනෙක්ගේ කැල්සියම් එනවලු. ඉතින් එහෙනම් අපි කාටවත් ගැලවෙන්න බෑනේ. දැන් මේක බලන පුතාලා, මගේ වීඩියෝ ගොඩක් බලන පුතාලානේ සහ මිස්ලා, ස්කෝල් ටීචර්ස්ලා, ඔෆිස් වල අයටත් කියන්නේ ඒගොල්ලෝ බලනවා ඇති සමහරක් ඒවා. ඉතින් ඕනම කෙනෙක්ට කැල්සියම් එනවා. අහන අයට දිය වෙඩියාව වගේ කැල්සියම්. මගේ ඉස්කෝලේ තියෙනවා බර ගාණක්. කියන්න බෑ. මට දැන් මේක කියලාවත් කට රිදෙනවා නේ හැමෝම. අනේ මට අක්කපාන දෙන්නකෝ, මට අක්කපාන දෙන්න. ඉතින් මම හැමෝටම පැලේ ගිහින් දුන්නා ඉල්ලපු අයට. ඉස්කෝලෙත් මම අක්කපාන වේව්වා. වවලා තියෙන මිස්ලට අරගෙන යන්න. මේ ඊට පස්සේ මම කරපැරේ මේක හරියන්නේ නැහැ. මම පොඩක් සර්ච් කරලා බලලා මේකට කියන්නේ ගල් කුඩු කරන මේ විද්‍යාත්මක නම මට මතක නැහැ. අක්කපාන කියන ගල් කුඩු කරන ශාකයක්. හැදෙන්නේ ගල් උඩමයි. ඒකේ විද්‍යාත්මක නම ඊට සමානයි. මට මතක නැහැ. ගල් උඩ හැදෙන ඕන බොරළු තැනක, ඕන පාරක, ඕන තැනක මෙයාට මේ හොඳ තැනක් කියලා ඕනේ. මෙහෙම විසික් කරපු ගමන් පැලෙනවා. හැබැයි මම පැල කරේ නෑ. මට මේ වේදනාව එන්නේ ඉස්සෙල්ලා මාස දෙක තුනකට ඉස්සෙල්ලා මේ විසික් කරා වගේ පඳුරු ගණන් දැන් දැක්කනේ මේ වීඩියෝ එකේ. පඳුරු ගණන් වැවිලා හැමතැනම මිදුලේ. ඉතින් මම විසික් කරෙත් නෑ. අපේ තාත්තලා තිබ්බනේ කියලා මං හිතුවා අය මට වුණා කියලා. ඊට පස්සේ මම මේ ඔක්කොම පැත්තකින් තියලා එක දිගටම සති 3ක් විතර එක දිගටම කොලේ ගාන කෑවා. ඉතින් එක එක්කෙනා කිව්වා මට සම්බෝල හදලා කන්න, ජූස් කරලා වන්න. ඉතින් අපිට හැම වෙලාවක් නැහනේ. මේක කොහොම හරි කන්න ඕනේ. උරුතල් වෙන්න වෙලාවක් නැති නිසා මං කරපැඩේ ගහ ළඟට යනවා, කොලයක් කඩනවා, හොදනවා, කනවා.
මගේ වේදනාව කොහෙන් ගියාද නැහැ. මේක මම දැන් කාට වෙන්නන. අන්න ඒ වගේ බුලත් කොලයක් කනවා වගේ. බුලත් කොලයක් කනවා වගේම තමයි. ඉතින් ඒකේ ජූස් එක ගොඩාක් ඒ ගල් තියෙන පැති වලට ගිහිල්ලා එක දිය කරනවා. ඉතින් මම ඒ වගේ සතියකට දවස් ගානක් කෑවා එක දිගටම. දැන් මෙතන වේදනාව කොහෙන් ගියාද කියලා නැහැ මගේ. මෙහෙම අහුවෙන්නේ නැහැ. මෙහෙම මෙතන මෙහෙම බැලකුණ නිකන් ඉන්නකොටත් අහුවෙනවා. එළුවාම ගර සිමෙන්තු කුඩිය වගේ දැන් අහුවෙන්නේ නැහැ. දැන් මම මේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මම හැමදාම කන්නේ සතියකට දවස් 3ක් විතර මම කනවා. මම ව්‍යායාම කරන, ජොගින් කරන, සුම්බා ඇරොබික් කරන. ඉතින් මම ડોක්ටර් කෝ ඒවත් කරන්න එපා මේ ඇදේ කියලා. නෑ දැන් මම ඒවත් කරනවා. මට කිසි වේදනාවක් නැහැ. මෙන්න මේක තමයි අක්කපාන කොලේ තත්ත්වය. අක්කපාන දැන් ගෙදරකට නැතුවම බැරි ශාකයක්. ඒ කියන්නේ ඕනම කෙනෙක් ගෙදරක දියවැඩියා වගේම කැල්සියම් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මම දන්න අහන අයට කැල්සියම්. ඒක නිසා මම කටස් රිදෙනවා කියලා අපි නිස්ලටම කියලා ඒකින්ද එක්ක යාට තියෙනවා එක්ක යාගේ මහත්යට තියෙනවා ගෙදර කාටවත් කැල්සියම් තියෙනවමයි. ඒ හින්දා අක්කපාන මෙහෙම විසික් කරපු ගමන් ඕන තරම ගහක මුලක ඔහේ පැලවෙනවා. එයා කිසි නඩත්තුවක් ඕනෙත් නැහැ. මල් පෝච්චියක වගේ මේ දෙවියෙකුට වගේ සලකලා අක්කපාන හදාගන්න ලොකු ඔපරේෂන් තියෙන්නේ මේවට නැත්තම් සමහර ඔපරේෂන් නැහැ. විශේෂම කාරණේ තමයි පපුවේ තැන්පත් වෙනවා. ඒක මම දන්නවා. අපේ මිස්ලා දෙතුන් දෙනෙක්ගේ බයිපාස් කරලා තියෙනවා මහත්තුරුන්ට හැදිලා. ඒ වගේම අපේ මැඩම්ටත් මම නිවාඩුවක් ගන්න ගියාම කො අනේ මිස් මං කෝ මැඩම් මෙහෙමයි අර නිවාඩුවක් ඕනේ මේ කියලා කිව්වහම මේ මැඩම් කිව්වා මගේ මහත්තයාට කැල්සියම් තියලා කරන්ට් දාලා වැටුනහම දැනගත්තේ මෙහෙම කැල්සියම් ප්‍රශ්නයක් කියලා. කොහේ හරි මට දැන මතක නැහැ. අන්න ඒ වගේ බලපතල එකක් මේක. සමහර තව මිස් කෙනෙක් ඉන්නවා මගේ එයා වැඩ කරන්නේ මේ අත්වල කැල්සියම් බැඳිලා. මේ බෙල්ලේ ප්ලාස්ටර් ගහන් එනවා. ඒව කරන්න එපා. ඒව කරන්න එපා. අක්කපාන ගහක් වවා ගන්න. දවසට එක ගානේ කන්න. වේදනාව අඩු වෙනකම් කන්න. ඊට පස්සේ නවත්තන්න නැතුව. මොකද දැන් කැල්සියම් අපේ ඇඟේ උපදිනවනේ. ඔටෝ උපදිනවා. කැල්සියම් කෑවේ නැතත් අපේ ඇඟේ උපදිනවා. මේ ඒ කෑම යාති කෑවේ නැතත්. එහෙනම් තමයි මට ડોක්ටර් කිව්වේ. එහෙම ශරීරයක් තියෙන්නේ. ඒක නිසා අපි හැබැයි කාටවත් වයසට ගියාම ඊට පස්සේ මම තව ડોක්ටර් කෙනෙක් ගියා දැන් මේකට ඔපරේෂන් එකක් නැද්ද කියලා තව එක්කෙනෙකුට පෙන්නලා ડોක්ටර් කිව්වා නෑ ඔපරේෂන් එකක් නැහැ මේවට පරිස්සම් වෙන්න ඒ බෙල්ල මේ ගාඩ් එක දාන්න තමයි කිව්වේ. ඒක නිසා අනේ මට දැනුවත් කරන්න පාත් එකක් තියෙනවා. ඒක නිසා මට ලේසි එකකින් ඒ පාත් එකකින් දැනුවත් කරාම අපේ දරුවන්ටත් බොහෝ විට තියෙන්න පුළුවන් දැන් දියවැඩියාවක් තියෙනවනේ. ඒක නිසා මේක දන්න අයට ඕනම කෙනෙකුට මේක ෂෙයා කරන්න. දන්න අයට මේක බැලුවොත් කියන්න. එකම බෙහෙත අක්කපාන සර්ච් කරලත් බලන්න අක්කපාන වලට කරන්න පුළුවන් මොනවද කියලා ගල් සම්බන්ධයෙන් එන කැල්සියම් ගල් සඳහා එකම බෙහෙත වේදනා කොච්චර බෙහෙත් ගත්තත් අනේ අර මං කිව්ව මිස් අඩිය තියාගන්න බෑ හැමතිස්සෙම බෙහෙත් 10යි 15000යි අර ડોක්ටර් ගානන මේ ડોක්ටර් යාගන්න ආයුර්වේද බෙහෙත් කරන එකම තැන ලෙඩේ මේ ඇල්වුවාම පොල් කටු වගේ හරි ගොරෝසුයි අල්ලන්න බෑ දනිස් වල තියෙන අයගේ. ඉතින් ඒක නිසා වේදනාව විඳින්න එපා. අක්කපාන කොලයක් කන්න එතනම සුව වෙනවා. මම දන්න නිසා කිව්වා හැමෝටම දැනුවත් වෙන්න. බුදුසරණයි.